ඉතින් මේ සෑරජානන් වහන්සේගේ ඇතුලේ තියෙන විස්තර ගැන විස්තරයක් තියෙනවා. ඔය මහා සෑරජානන් වහන්සේ හදලා ඉවරුණාට පස්සේ දුටුගැමුණු රජතුමාගෙන් පස්සේ මම හිතේ 10 වෙනි වතාවට වගේ ඊළඟට රජ වෙනවා බාති කියලා රජ කෙනෙක්. ඒ බාතික රජුරු හැමදාම උදේ හවස මේ මහා සෑරජානන් වහන්සේ වන්දනා කරනවා. මේ මළුව ප්‍රදක්ෂිනා කරනවා. මේ මළුවේ රජවරු ප්‍රදක්ෂිනා කළා. ඊට පස්සේ දවසක් මේ මාලිගාවේ යම් කටයුත්තක් මුල් කරගෙන එනකොට රැ වුණා. ඉතින් කෑම කන්න රජතුමා භෝජන ගන්න හදද්දි මතක් වුණා සෑයට ගියේ නෑ නේද කියලා. භෝජනේ ආපහු තිබ්බා. තියලා රෑම ආවා. රෑම ඇවිල්ලා වටේ ප්‍රදක්ෂිනා කරනකොට තනියෙන් දැන් රජුරු පිරිත් කියනවා එනවා. පිරිත් කියනවා එනවා. ඒතර රජුරු බැලුවා කවුරුත් නෑනේ. පිරිත් හඬක් කොහොමද එන්නේ? රජුරු ගේට්ටු 4 වැස්සෙව්වා. ඒකල කිව්වා කාටවත් එන්න බෑ ඇතුළට කියලා. ඇතුළේ ආයෙත් වටේ ඇවිද්දා කවුරුවත් නැහැ. ඒත් පිරිත් හඬ එනවා. ඊට පස්සේ රජුරු අදි හිතුවා එකත් එකටම සෑරජාන් වහන්සේ ගර්භේ සංඝයා පිරිත් කියනවා. සෑ ගර්භයේ ඇතුලේ රහතන් වහන්සේලා පිරිත් කියන අසිරිය දැකලා මිසක්කා මම නම් නැගිටින්නේ නැහැ කියලා දිගා වෙලා දණ්ඩ නමස්කාර කළා. මේ සෑයේ මේ පාදමයිනේ වැදුරුණා. මැරුණත් නැගිටින්නේ නැහැ කියලා. ඒතර මේ සෑරජාන් වහන්සේගේ ආනුභාවයක් තියෙනවා. මේ සෑරජාන් වහන්සේ ළඟ යම් කිසි කෙනෙක් බලවත්ව හිතින් හිතුවොත් දෙවිවරුන්ට දැනෙනවා ඒක. විශේෂයෙන් ශක්‍ර දෙවි අද වුණත් සෑරජාන් වහන්සේ ළඟ යම් කිසි කෙනෙක් හිත තැම්පත් කරගෙන දෙවිවරුන්ට යමක් සිහි කළොත් ඒක තප්පරයට දෙවියන්ට දැනෙනවා. අදට. ඉතින් ඒ නිසා මේ සෑරජාන් වහන්සේ ගාව මේ වැඳ වැටෙනකොටම ශක්‍ර දෙවිඳුරයාගේ ආසනෙ වුණා. ශක්‍ර දෙවියෝ දැකලා දැන් දිව්‍ය ලෝකේ ඉඳලා තියෙන දෙවියන්ගේ ස්වභාවය. පින්වත්නි දෙවියන් දිව්‍ය ලෝකේ ඉඳලා මනුස්ස ලෝකේ බලනකොට මේ ලංකාදරණී තලයේ ඉස්සලාම පේන්නේ රුවන්වැලි සෑය. දිව්‍ය ලෝකේ ඉඳලා බලනකොට ඉස්සලාම පේන්නේ රුවන්වැලි සෑය. ඒ ශක්‍ර දෙවිඳුරයා එසැනින් ධාතු ගර්භයෙන් පහළ වුණා. පහළ ලැබුව ස්වාමීනි බාති රජුරු මේ සෑ ගර්භයට එන්න අදිෂ්ඨාන කරනවා. ඉතින් ඒ රජුරු ශ්‍රද්ධාවන්තයිනේ ඒ නිසා ගෙන්නමු කිව්වා. ඊට පස්සේ මේ සෑයේ දැන් ඔන්න මැදින් මේ මැදින් මතුවෙනවා ස්වාමීන් වහන්සේ නම. මතුවෙලා ඔහොම ආසින් ඇවිල්ලා අර රජුරන්ගේ අතින් අල්ලලා නැගිට්ටුවා. එහෙනම් යන් කියලා මෙහෙම ආසින්ම ගිහිල්ලා සෑ ඇතුළට ගියා. ඇතුළට ගිහිල්ලා ඇතුළේ ඔක්කොම දේවල් ටික පෙන්නවා. හැමදේම පෙන්නවා. පෙන්ලා හරි සතුටුයි රජතුමා වන්දනා කරලා එළියට ආවා.